එතකොට මේ නෙගටිව් මයින්ඩ් එකක් එද්දී ඍණ ආකල්ප එද්දී ඒක නැති කරගන්න පුළුවන් වහාම නැති කරගන්න පුළුවන් හොඳම බේත තමයි ෂණයෙන් තමන්ගේ මේ තියෙන දේවල් ගැන තමන් කෘතගුණ සලකන්න තප්පර ගානක් ඇතුළත දෙක අයින් වෙලා යනවා. අනිත් එක තමයි මම පුහුණු කරන දෙයක් මොන වැඩේ කළත් මොන වැඩේ නොකළත් මොන දේ ලැබුණත් මොන දේ අසාර්ථක වුණත් සන්සෙට් එක නැත්තම් ඉර බැසගෙන යද්දි ඒක දිහා බලාගෙන මේක කොච්චර ලස්සනයිද කියලා සන්තෝෂ වෙන්න මම පුරුදු වුණා සෑහෙන කාලයක් තිස්සේ. විශේෂයෙන්ම මේ ඉර එළිය හරියට අවුරුද්දෙන් මාස 10ක් විතර හම්බෙන්නේ නැති රටක හිටියාම ඒක ගැන අගේ හොඳටම වැඩි වෙනවා. එළියට මේ පාරෙන් එහා පැත්තට යන්න අඳුන් 4ක් විතර අඳින්න ඕනේ කියලා ඒ වගේ අවුරුදු ගාණක් හිටියාම මේ නිකන් ටී-ෂර්ට් එකක් ඇඳගෙන කොටකාසමක ඇඳගෙන ඇවිදගෙන යන එක කොච්චර ලක්ෂර් එකක්ද කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒක දන්නේ නැත්නම් ඔය යුරෝපයෙන් එන සංචාරකයන් එක්ක පොඩ කතා බහ කරලා කරන්න කියන්නේ ඒගොල්ලෝ ලස්සන විස්තර කරලා කියයි. එතකොට අපි ඒවට පුරුදු වුණාම මේ සන්සෙට් එක මේ බීච් එක මේ වෙරළ මේ මුහුද මේ ලස්සනට නිල් පාට රහස තියෙන එක මේවට මේවා ඉතාමත්ම වටින දේවල් මං හරි පොහොසත් හරිම රසවත් කියලා හිතන්න පටන් ගත්තාම ජීවිතේ ඕනම වෙලාවක ඉතාමත් වේගෙන් ඉතාමත් ලේසියෙන් සන්තෝෂෙන් ඉන්න පුළුවන්. හැබැයි තවන් හිතුවොත් මට මෙන්න මේ විශාල මුදල මෙන්න මේ වාහනේ මෙන්න මේ තනතුර මෙන්න මේ ගෙදර මේක හම්බුනහමයි මම සන්තෝෂ වෙන්නේ කියලා ගොඩක් වෙලාවට දුකින් තමයි ගත කරන්න වෙන්නේ. මොකද ඒවා අඩු වැඩි වෙනවා හම්බ වෙන වෙලාවල් ඈත යනවා ඒ වගේ ප්‍රශ්න වෙනවා. හම්බුණත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒ වගේ කතන්දර තියෙනවා. මෝල් ෆාති කියන්නේ මේ ගත කරන හැම දවසම මේ වගේ මේ ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන මිල කළ නොහැකි දේවල් තියෙනවා තමන් වෙත. ඒවා ගැන අවධානය යොමු කරන්න කියලා. බලන්න කොච්චර බලවත් දර්ශනයක්ද ජීවත් වෙන්නේ.